SL Baby World අපේ YouTube නාලිකාවට. ඒ වගේම ඔයාලට මතක් කරනවා අපේ channel එක ඔයා තාමත් subscribe කරලා නැති කෙනෙක් නම් අපේ මේ වීඩියෝ එක අලුතින් බලන කෙනෙක් නම් channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයත් ගර්භණී මවක් නම් එහෙම කාලයක් ඔයාට තිබුණා නම් ඔයා දන්නවා ඇති සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී කිසිම හේතුවක් නැතුව අපිට දුක හිතෙනවා, තරහ යනවා, බය හිතෙනවා, ඔය වගේ විවිධාකාර හැඟීම් අපේ තුල ඇති වෙනවා. අපි සමහර වෙලාවට හේතු නැතුව අඬනවා. මෙහෙම වෙන්නේ ඇයි? මම අද වීඩියෝ එකකින් ඔයාලට කියන්න යන්නේ ගර්භණී කාලයේදී හේතු රහිතව දුක හිතෙන්නේ, සතුට හිතෙන්නේ, අඬන්නේ, තරහ යන්නේ ඇයි, මොනවද ඒවට හේතු කියන එක ගැන. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගර්භණී කාලයේදී ශරීරය තුළ සිද්ධ වෙන හෝමෝන වෙනස් වීම කියන එක. ඒ කියන්නේ ගර්භණී කාලයේදී ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් කියන හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වෙනවා. එතකොට ඒ හරහා අපිට හේතු නැතුව දුක හිතෙනවා, තරහ යනවා, ඒ කියන්නේ හැඟීම් වඩා තීව්‍ර වෙනවා සහ අනපේක්ෂිත ආකාරයෙන් හේතු රහිතව අපිට මේ කියන හැඟීම් ඇති වෙනවා ගර්භණී කාලය තුල. තවත් හේතුවක් තමයි අනාගතය ගැන තියෙන කනස්සල්ල. ඒ කියන්නේ මේ ගෙවෙන වර්තමාන කාලෙදී කොච්චර හොඳින් දේවල් සිද්ධ වුණත් අනාගතයේදී ඇති වෙයි කියලා හිතන තමන්ගේ දරුවට මොනවා හරි වෙයි. එතකොට තමන්ට මහන්සි වෙන්න වෙයි මේ ඉන්නවට වඩා දරුවා හම්බුනාට පස්සේ. එතකොට මූල්‍යමය ගැටලු, සමාජමය ගැටලු, මේ වගේ ජීවන රටාවේ වෙනස්කම් ගැන හිත අනාගතය ගැන ඇති වෙන කනස්සල්ල නිසා මේ කියන හැඟීම් ඇති වෙන්න පුළුවන් ගර්භණී කාලය තුල හේතු රහිතව. ශාරීරික අපහසුතා සහ තෙහෙට්ටුවත් මේ කියන අහේතුක හැඟීම් වලට ලොකු හේතුවක් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. උදේ නැගිට්ටට පස්සේ ඒ වෙලාවේ ඉඳලා ඇඟට තියෙන අමාරුව, අසනීප, කොන්දේ කැක්කුම්, අතපය කැක්කුම්, බඩේ කැක්කුම්, ඔළුව රිදෙනවා, ඔය වගේ නිින්ද නොයාම, ඒ වගේ ගැටලු ගොඩාක් ලොකුවට මේ කාලෙදි දැනෙනවා. මේවා හරි සාමාන්‍ය දේවල් වුණාට අපි ඒ ඉන්න තත්ත්වයත් එක්ක අපිට මේ දේවල් ගොඩාක් ලොකුවට දැනෙන්න ගන්නවා. ඒ වගේම තමයි පොඩ්ඩක් ඇවිත්ලත් හරි මහන්සි. පොඩ්ඩක් මොනවා හරි වැඩක් කළත් හරි මහන්සි. ඉතින් මේ කියන මහන්සියත් එක්කත් මේ තරහව ගොඩාක් වෙලාවට මේ කියන මහන්සියත් එක්ක තරහව ඇති වෙන්න පුළුවන් අනිත් අයත් එක්ක කිසිම හේතුවක් නැතුව. මේකට තවත් ප්‍රධානම හේතුවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් දෙයක් තමයි මොළයේ ඇතිවෙන රසායනික වෙනස් වීම. පරීක්ෂණ වලින් කියන විදිහට මේ ගැප් ගැනීමත් එක්ක කාන්තාවකගේ මොළය නැවත සැකසීමකට ලක් වෙනවලු. එතකොට තමන්ගේ දරුවත් එක්ක බැඳීම සඳහා සූදානම් වෙනකොට, ඒ සම්බන්ධතාවය ඇතිවීම සඳහා සූදානම් වෙනකොට අම්මලා ගොඩාක් සංවේදී වෙනවලු. මේ මොළයේ නැවත සැකසීමත් එක්ක අන්න ඒ හේතුව නිසා තම්මලට ගොඩක් මේ කියන අහේතුක හැඟීම් ඇති වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි කිසිම කෙනෙක්ගෙන් උදව්වක් සහ සැනසීමක් නැතිකම. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා සාමාන්‍ය කාලේදී, සාමාන්‍ය ජීවිතයේදී උනා කිසිම කෙනෙකුගේ උදව්වක් නැහැ. එයා තනියෙන් එයාගේ වැඩ ටික කරගන්නවා. හැබැයි මේ ගර්භණී කාලයේදී මේ උදව්වක් නැහැ කියන එක, කිසිම කෙනෙක්ගෙන් සැනසීමක් නැහැ කියන එක ලොකුවටම දැනෙනවා. අර මුලින්ම කිව්ව හෝමෝන අසමාන වීමත් එක්ක. ඒ කියන්නේ අපේ වටේ ඉන්න අයගේ, අපේ නෑදෑයන්ගේ, අපේ යාළුවන්ගේ, අපේ ගෙදර ඉන්න අනිත් අයගේ, සමාජිකයන්ගේ සමහර කතා සහ සමහර යාළුවගේ වැඩ නිසා මේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භණී මවට කිසිම කෙනෙක්ගෙන් වචනකින්වත් උදව්වක් නැති වෙනකොට, ඒ වගේම නිතරම හිත රිදෙන දේවල් එයාට කියනකොට, අන්න ඒ වගේ අවස්ථාවලදී මේ කියන අහේතුක දුක, තරහ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අර කියපු හෝමෝන අසමාන වීමත් එක්ක තමයි මේ හැම
දේම වෙන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේ අපේ සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය විදියට අපි දකින දේවල් මේ ගර්භණී කාලයේදී ලොකුවටම අපිට දැනෙනවා සහ අපි ඒ දිහා බලන්නේ ලොකුවට. අදින්ම බලනවා ලොකුවට දැනෙනවා ඒ පුංචි වැරැද්දක්, පුංචි අත්හැරීමක්, පුංචි හිත්‍රිදීමක් වුණත් අපිට ලොකුවට දැනෙනවා. ඒක මේ කාලෙදී හෝමෝන වල එහෙම වීමත් එක්ක වෙන දෙයක්. එතකොට කොහොමද මේ කියන තත්ත්වයට ගර්භණී මව්වරුන් මුහුණ දෙන්න පුළුවන්? ඒගොල්ලෝ කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි නිතරම අපිට කතා කරන්න කෙනෙක්, ඒ කියන්නේ අපේ දේවල් කියන්න කෙනෙක් අපි කොයි වෙලෙත් තියාගන්න ඕනේ. කාත් එක්ක හරි අපේ දේවල් නිතරම බෙදා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමන්ගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, අම්මා තාත්තා යාළුවෙක් කවුරුම හරි. තමන්ට හොඳයි කියලා හිතෙන කෙනෙක් ඒකට තියාගන්න පුළුවන්. නිතරම තමන්ගේ දේවල් කාට හරි කියන්න ඕනේ. ඒ වගේම තමයි හුස්ම ගැනීමේ අභ්‍යාස, එතකොට භාවනාව වගේ දේවල් හොඳින් විවේක ගන්න පුළුවන්, භාවනාව වගේ දේවල් කරන්න පුළුවන්, හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩක් විවේකයෙන් ඉන්න, නිදා ගන්න යනකොට පිරිත් අහන්න හෝ පිරිත් කියන්න හෝ භාවනා කරන්න හෝ පුරුදු වෙන්න පුළුවන්. එතකොට මේ කාලෙදි ගර්භණී කාලෙදි කරන්න සුදුසු සරල ව්‍යායාම තියෙනවා. අන්න ඒ දේවල් කරන්න පුරුදු වෙන්න පුළුවන්. එතකොට තමන් මේ ගෙවන අමාරු කාලය හරිම තාවකාලිකයි. මේක අපේ බබා එළියට ආවට පස්සේ මේ අමාරු කාලේ ඉවරයි. සහ මේ මම ගෙවන අමාරු කාලයේ අවසානයේ හරි ලස්සන චූටි බබෙක් මගේ අතට එනවා කියන එක ගැන නිතරම හිතන්න පුරුදු වෙන්න පුළුවන්. කොයි වෙලෙත් අර වගේ හැඟීම් වාට ඇති වෙනකොට. හැබැයි මේ කියන දේවල් ඔයාට සහ ඔයාගේ වටේ ඉන්න අනිත් අයට කරදරයක් විදිහට ලොකුවට තියෙනවා නම්, තද බල විදිහට තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. ඒ වගේම අපි කොහොමද අපේ අවට ඉන්න ගර්භණී කෙනෙකුට මේ කියන තත්ත්වය මඟ අරගන්න. එහෙම නැත්නම් මේ කියන තත්ත්වයටපත් නොවි එයාම සාමාන්‍ය තත්ත්වයෙන් තියාගන්න අපිට මොනවද කරන්න පුළුවන්? විනිශ්චයෙන් තොරව එයාට සවන් දෙන්න. එයා කියන ඕනම දෙයක් අහගෙන ඉන්න. මැත්තෙන් පැනලා නෑ ඒක ඔහොම නෙමෙයි, ඒක මෙහෙම. ඔයා ඔය කියන විදියට වඩා අපි නම් කරපු දේවල් වෙනස්. ඔය වගේ දේවල් කියන්නේ නැතුව එයාව විනිශ්චය කරන්න නැතුව, එයාව විවේචනය කරන්න නැතුව එයා කියන ඕනම දෙයක් අහගෙන ඉන්න. ඒ වගේම තමයි අහන්න නිතරම. ඔයාට මොනවද කරලා දෙන්න? මට රෙදි ටික හොදලා දෙන්න. ඔය වගේ අර එයාට උදව්වක් කරලා දෙන්නද කියන එක කොයි වෙලෙත් එයාගෙන් අහන්න. ඔයාට මොනවද කන්න ඕනේ? ඔයාට මොනවද බොන්න ඕනේ? ඔයාට ඔයා පොඩ්ඩක් නිදා ගන්න ගිහිල්ලා ඔය වගේ එයාව අර එයාට හිතට සැනසීමක් එයි කියලා හිතන දේවල් ඔයා එයාට කියන්න. ඒ වගේම එයාට ගොඩක් ආදරෙන් කතා කරන්න. එයාත් එක්ක පුළුවන් නම් ඇවිදින්න යන්න. එයාත් එක්ක පොඩ්ඩක් එළියට වෙලා කතා කර ඉන්න. එයාගේ තියෙන මානසික අපහසුතා හෝ කායික අපහසුතා හෝ මොනවද කියලා එයාත් එක්ක කතා කරන්න. අපි ඒවා මග අරගන්න කරන්න ඕනේ මොනවද? මට ඔයා වෙනුවෙන් මේ දේවල් මග අරින්න මං මොනවද කරන්න ඕනේ? අන්න ඒ වගේ දේවල් එයාත් එක්ක කතා කරන්න. එයාට නිදා ගන්න වෙලාව දෙන්න. එයාගේ එදිනෙදා වැඩ කටයුතු වලට උදව් කරන්න. එයාට සතුටක් ගෙන දෙන්න. අපි කරන්න අකමැති වුණත් එයා මොනවා හරි දෙයක් කරන්න කැමති නම් ඒක කරන්න එයාට ඉඩ දෙන්න සහ ඒක කරන්න එයාට උදව් කරන්න. ඒ වගේම එයා කැමති මොනවා හරි කෑමක් හදලා දෙන්න. එයාව දිරිමත් කරන්න. එයාගෙන් වෙන වැරදි අඩුපාඩු වගේ දේවල් ගණන් ගන්නේ නැතුව, ඔයාගෙන් මෙහෙම අඩුපාඩුවක් වුණා, මෙයා මෙහෙම වැරද්දක් කළා කියලා එයාව විවේචනය කරන්නේ නැතුව, එයා කරන පුංචි දෙයක් වුණත් අපි හිතමු එයා අමාරුවෙන් ගෙදර රෙදි ටික හොදනවා. ඔයාට පුළුවන් එයාව දිරිමත් කරන්න. ඔයා හොඳයි, ඔයා කොච්චර අමාරු වුණත් ගෙදර වැඩ ටික කරනවානේ. අන්න ඒ වගේ එයාගේ හිතට සතුටක් ගෙන දෙන විදිහේ වැඩ කරන්න. වචන කියන්න. අන්න ඒ වගේ දේවල් අපිට පුළුවන් ගර්භණී මවක් වෙනුවෙන් එයාගේ හිතට සතුටුදායක දේවල් ඇති වෙන්න. සතුටුදායක කියන්නේ යහපත් හැඟීම් ඇති වෙන විදිහේ දේවල් උදව් අපිට පුළුවන් එයාට කරන්න. මේ ගර්භණී කාලයේදී අර මම කලින් කියපු අහේතුක හැඟීම් ඇති
සමහර මව්වරුන්ට ගර්භණී කාලය තුල සහ ගර්භණී කාලයෙන් පසු ඒ කියන්නේ පසු ප්‍රසවයත් එක්ක සමහර මානසික ආබාධ ඇති වෙන්නත් පුළුවන්. අපි බලමු ඒ වගේ මානසික ආබාධ කීපයක් සහ ඒවයි රෝග ලක්ෂණ මොනවද කියන එක ගැන. එකක් තමයි මේ ගර්භණී කාලය තුල ඇති වෙන්න පුළුවන් එක මානසික ආබාධයක් තමයි පූර්ව ප්‍රසව මානසික අවපීඩන. මේක ඇවිල්ලා ડિප්‍රෙෂන් තත්ත්වයක්. මේකේ ලක්ෂණ තමයි නිතරම ඇති වෙන දුක, උනන්දුව නැතිකම, බලාපොරොත්තු සුන්වීම පිළිබඳ හැඟීම, ආහාර රුචියේ වෙනස්කම්, නින්දේ ගැටලු. එතකොට තමන් ගැන වරදකාරී හැඟීම් හෝ වැඩකට නැතිකම, වැදගම්මකට නෑ කියලා කියන්නේ අපි අන්න ඒ වගේ හැඟීම්. මෙන්න මේවා තමයි මේ කියන පූර්ව ප්‍රසව මානසික අවපීඩනයේ ලක්ෂණ විදිහට ඔයාලට කියන්න පුළුවන් දේවල්. මේ කියන දේවල් සාමාන්‍යයි. හැබැයි මේක ගොඩාක් බරපතල විදිහට තමන්ට සහ තමන් වටේ ඉන්න අයට කරදරයක් වෙන තරමටම මේ කියන ලක්ෂණ ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මොකද මේ කියන තත්ත්වය බරපතල වෙලත් ඔයා මේ ගැන සැලකීමක් කරන්නේ නැතුව මේක ගොඩාක් වැදගත් වෙන්නේ ගර්භණී මවක් වටේ ඉන්නන්ට. ඔයාලගේ ගෙදර ගර්භණී කෙනෙක් ඉන්නවා නම් මේ වගේ බරපතල විදියට මේ ලක්ෂණ තියෙන අනිවාර්යෙන් එයාව උපදේශනයකට යොමු කරන්න ඕනේ. නැත්නම් මේක පසු ප්‍රසව විෂාදමය තත්ත්වයකට පවා එන්න පුළුවන්. ඊළඟ එක තමයි කාන්සාමය ආබාධ. ඒ කියන්නේ තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන. එතකොට හස්බන්ඩ් හෝ තමන් ගොඩක් ආදරය කරන අය ගැන අධික ලෙස ඇති වෙන කනස්සල්ල. එතකොට හෘද ස්පන්දනය වේගයේ අප්‍රමාද බව, එතකොට කරකැවිල්ල වගේ ගතිය, නිතරම බොහෝ දාඩිය දැමීම, සංසුන්තාවය හෝ නොසන්සුන්තාවයක් තියෙනවා කියන එක තමන්ගේ හිතට දැනෙනවා. කියන්නේ මම හරිම නොසන්සුන් කියන එක තමන්ට නිතරම හැගෙනවා. අන්න ඒ වගේම තමන්ට හරි තමන්ගේ දරුවට හරි මොනා හරි කරදරයක් වෙයි කියන එක ගැන ලොකුවට බය වෙනවා මේ අය. එතකොට මෙන්න මේ රෝග ලක්ෂණ තමයි කාන්සාමය ආබාධ තියෙන කෙනෙකුගේ රෝග ලක්ෂණ වෙන්නේ. තව මානසික ආබාධයක් තමයි මේ PTSD කියන තත්ත්වය. මේක කලින් වෙච්ච මොනා හරි කම්පන සහගත සිදුවීම්. ඒ කියන්නේ තමන්ට මොනා හරි ගබ්සාවීමක් වුණා නම්, එහෙම නැත්නම් මොනා හරි අනතුරක් වුණා නම්, අන්න ඒ වගේ අවස්ථාවක් තමන්ට මුණ දෙන්න වුණා නම්, ඒ වගේ අවස්ථාවකට මීට කලින් මේ කියන ගර්භණී කාලයේදී මේ PTSD කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ තමයි ෆ්ලෑෂ්බැක්ස්. ඒ කියන්නේ අර ඔයාට සිද්ධ වෙච්ච කම්පන සහගත සිද්ධියේ සමහර තැන් ඔයාට නිතර මතක් වෙනවා. නිතර ඒ දේවල් හීනෙන් දකිනවා. අපි හිතමු ඔයාට මොන හරි අනතුරක් වුණා කියලා ත්‍රිවිල් එකක යන ගමන් අපි හිතමුකෝ ලොකු අංගුවක් තියෙන තැනක ත්‍රිවිල් එකක යන ගමන් ඔයාට මොකක් හරි අනතුරක් වෙනවා. ඔයා ඔය කාලේ වෙනකොට ත්‍රිවිල් වල යන්න බය වෙන්න පුළුවන්. අර කියන වංගුව පාස් කරලා යන්න බය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ රෝග ලක්ෂණ මේකේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් මේ කාලෙදි බයයි. වාහනයක අනතුරක් වෙච්ච කෙනෙක් නම් මේ කාලෙදි බබාවත් බඩේ තියාගෙන වාහනයක යන්න බයයි. එයාට හිතෙනවා එයාට අර වගේ අනතුරක් ආයේ වෙයි කියලා. ඔන්න ඔය කියන රෝග ලක්ෂණ මේ ගර්භණී කාලය තුළ PTSD තියෙන කෙනෙක්ගෙන් දකින්න පුළුවන්. තවත් ආබාධයක් තමයි බයිපෝලර් ඩිසෝඩර්. ඒ කියන්නේ ආවේගශීලී හැසිරීම් හරි දුර්වල වැරදි තීරණ ගැනීමේ අවධානමක් මේ කියන තත්ත්වයේදී තියෙනවා. මේ හින්දා කියන්නේ මේ වගේ තත්ත්වයක් ඔයා යාගෙන් දැක්කනම් හෝ එයාගේ කටින් කියවුණොත් මට නම් එපා වෙලා තියෙන්නේ, මැරෙන්න හිතලා තියෙන්නේ, ඔය වගේ දේවල් එයාගෙන් කියවුණොත් අනිවාර්යෙන් ඔයා එයා ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. එයා ගැන ගොඩාක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ කියන තත්ත්වය ගර්භණී අය තුළ සාමාන්‍යයෙන් දුර්ලභයි. හැබැයි මේක ගොඩාක් බරපතල තත්ත්වයක්. වැරදි තීරණ පවා ගන්න පුළුවන්. ගන්න පෙළඹෙනවා ගොඩක් මේ කියන ඩිසෝඩර් එක තියෙන
ගර්භණී අම්මලා. ඉතින් මං හිතනවා ඔයාලට මේ මං කියපු කරුණු ටික ඔයාලට වැදගත් වෙන්න ඇති. ඔයා ගර්භණී මවක් නම් ඒ වගේම ගර්භණී මවක් ගෙදර ඉන්නවා නම් ඔයා මේ බලන්නේ ඒ අම්මගේ හස්බන්ඩ් නම් එහෙම නැත්නම් එයාගේ ගෙදර වෙන කෙනෙක් නම් ඔයාටත් ගොඩක් වැදගත් වෙන්න ඇති. මම මේ කියපුවා ගර්භණී මවක් බලාගන්නේ කොහොමද? එයාට කායික වශයෙන් මානසික වශයෙන් සැලසීමක් ඇති වෙන විදිහට අපි කොහොමද එයාත් එක්ක කටයුතු කරන්න කියන එක ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ආයෙත් මතක් කරනවා අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට බලන්න පුළුවන්.